හිතන්න ඔබ දැස් පියාගෙන ඔබේ නගරයේ වීදිවල ඇවිද යනවා. නමුත් ඔබට කුමක්දෝ මහා අමුතු හැඟීමක් දැනෙනවා. සුළඟ විසින් අමුතු අසාමාන්‍ය ශබ්දයන් රැගෙන එනවා. ඒ වගේම නොහිතන විදිහේ සෙවණැලි ඔබ ඉදිරියෙන් ගමන් කරනවා. නමුත් පුදුමේ නම් මෙම විවිධ හැඩේ අමුතු සෙවණැලි ගමන් කරන්නේ ගොඩනැගිලි හරහා. මේ මිනිසුන් නම් නොවේ. ඈත වනාන්තරවල වෙසෙන බව ඔබ සිතා සිටි වනසත්වයින්. ඔබ එකවරම මේ දෙස ගල් ගැසී තුෂ්ණිම්බූතව බලා සිටිනවා. ඔබේ හදවත වේගයෙන් ගැහෙන අතර මේ ලෝකයට මොනව වෙලාද කියලා ඔබට තවමත් හිතා ගන්න බෑ. විද්‍යාඥයින් පවසන්නේ මේ දවල් සිහිනයක් ඕන බවයි. ඔවුන්ට අනුව අනාගතයේ අපි හිතනවාටත් වඩා හාත්පස වෙනස් එකක් වෙනු ඇති. මේ මොහොතේ තේ ලෝකයේ විවිධ ඉසව්වල සෙමින් දිගහැරමින් පවතිනවා. ඔබ හිතනවාටත් වඩා එය ඔබට සමීපයි කිව්වොත් නිවැරදි. නමුත් තවමත් අපට හිතාගන්න බැරි දේ තමයි මිනිසුන් සහ වනජීවීන් එකම බිමක් බෙදාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන දෙය. ඒ වගේම කවදාවත් නැතුව දැන්නේ සිදුවෙන්න පටන් අරන් තිබෙන්නේ ඇයිද කියන දෙය. මෙන්න විද්‍යාඥයින් පවසන දේවල්. මීළඟ වසර 50 පුරාවට මිනිසා සහ වනජීවීන් අතර මහා ඝට්ටනයක් සිදුවීමට නියමිතයි. නාගරික සීමාවන් පුළුල් වෙන අතර ගොවිපළවල් වනාන්තරයන් තුලට බලහත්කාරයෙන් තල්ලු වෙමින් පවතිනවා. ඉතින් මේ සමගම සත්ව වාසභූමි දිනපතා හැකිලෙමින් පවතිනවා. බොහෝ කාලයක් පුරාවට මිනිස් පහසින් නොඉඳුල්ව පැවති වනාන්තර අද මිනිස් ආධිපත්‍ය දරන ස්ථානයන් බවට පත්වෙමින් තිබෙන බව රහසක් නොවේ. මුළු ලෝකයේම ගත්තොත් වනාන්තර මහා නගර සහ ගොවිබිම් වලින් ප්‍රතිස්ථාපනය වෙමින් පවතිනවා දැක ගන්නට පුළුවන්. දකුණු ඇමරිකාව, අප්‍රිකාව, ආසියාව හොඳම උදාහරණයක්. මිනිස් ක්‍රියාකාරකම් විසින් එහි වෙසෙන වනජීවීන්ට මිනිසා අත්පත් කරගෙන සිටින භූමියේ ජීවත් වෙන්න බල කර තිබෙනවා. දුර ඈත රටවල් අමතක කරලා අපේ කුඩා රට ගැන හිතන්න. හලියතුන් රංචු පිටින් කෑම හොයාගෙන ගම් වදිනවා. දිවි කොටි වලස්සු වැනි විලෝපිකීන් මිනිස් ජනාවාසාශ්‍රිතව නිතර දැක ගන්නට ලැබෙන එක සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම නාගරීකරණය සහ වෙරළබඩ ප්‍රදේශවල කඩලාන පද්ධතිද දැන් දැඩි තර්ජනයකට ලක්ව තිබෙන බව දැක ගන්නට පුළුවන්. මේ කාලගුණික විපර්යාස විසින්ම පමණක් සිදු කරන දෙයක් නොවේ. මේ සිදු කරමින් සිටින්නේ අපේ වැඩි වෙමින් පවතින ජනගහනය පුළුල් වෙන නගර සහ තව තවත් ඉඩම් සඳහා මිනිසාගේ ඇති කෑදරකම විසින්. ඉතින් මිනිසා විසින් පරිසර පද්ධති සදහටම වෙනස් කරමින් සිටිනවා. ඒ වගේම පෘථිවිය යලි හැඩගස්වන බව අපේ රට දිහා බැලුවත් හොඳින්ම පැහැදිලි. ඉතින් හිතන්න පෘථිවියේ මොනතරම් ප්‍රමාණයක් මිනිසාට සහ වනජීවීන්ට බෙදාගෙන ජීවත් වීමට හැකි වේවිද? විද්‍යාඥයින් විසින් සිදු කළ පරීක්ෂණයකින් මේ සඳහා ලැබුණු පිළිතුර ලෝම මවිතයට පත් කිරීමට සමත් වුණා. 2024 වසරේදී ගෝලීය අධ්‍යයනයක් විසින් චන්ද්‍රිකා දත්ත මිනිස් වාසස්ථාන රටාවන් සහ වනජීවී ප්‍රදේශයන්හි පුළුල් අධ්‍යයනයක් සිදු කරා. ඒ ප්‍රතිඵල නම් සැබවින්ම විස්මයජනක වුණා කිව්වොත් නිවැරදි. විශ්වාස කරන්නේන් පෙනී ගියේ 2070 වන විට පෘථිවියේ ගොඩබිම් වලින් 57% තරම් ප්‍රමාණයක මිනිසුන් සහ වනජීවීන් සහයෝගයෙන් යුතුව එක්ව වාසය කරනු ඇති බවයි. එය අපේ පෘථිවියෙන් හරි අඩක් තරම් ප්‍රමාණයක්. පෘථිවියෙන් මේසා වූ විශාල ප්‍රමාණයක මිනිසුන් සහ වනජීවීන් එකට සහයෝගයෙන් යුතුව වාසය කරන්නට බල කරනු ලබන්නේ ජීවත් වීම සහ නොනැසී සිටීම සඳහා වූ පීඩනයයි. දකුණු ඇමරිකාවේ පමණක් සමහර වනජීවී විශේෂයන්ගේ ස්වභාවික වාසස්ථානයන්ගෙන් 40%ක් පමණ නැති වී යා හැකියි. ඒ වගේම අප්‍රිකාවේද වනාන්තරයන් හැකිලී ගොස් පරිසර පද්ධති බිඳ වැටෙනු ඇති. ආසියාවේ ගොඩබිම් සහ නගරයන් ක්‍රමයෙන් වනාන්තර තුලට ඇතුළු වෙමින් වනජීවීන්ට නොසිතූ ලෙස අනුවර්තනය වීමට බල කර සිටිනවා. විශේෂයෙන්ම පැවසිය යුතුයි එසේ වුණත් මිනිසුන්ගේ සහ වනජීවීන්ගේ මේ සම්මුඛ වීමේ ප්‍රතිඵලය විනාශයම පමණක් නොවේ. මතක තබා ගන්න ඇතැම් වන සත්වයින් ඇදහිය නොහැකි ලෙස අනුවර්තනය වේවි. උදාහරණයකට ඇතැම් සත්වයින් නගර තුලද කසල ශෝධනය සිදු කරાવી. ඒ වගේම ගොවිබිම් තුල දඩයම් කිරීමට හෝ මිනිසුන් අසල දැවටෙමින් ජීවත් වීමට නව ක්‍රම සොයා ගනීවි. ඒ වගේම පක්ෂීන් ගොවිබිම් වල ඉන්න පලිබෝධකීන් ඉවත් කරමින්, කෘමි සතුන් පැලෑටි පරාගණය කරමින් සහ විලෝපිකීන් සමබරතාවයේ සුරකීවි. ඉතින් ඔබට පේනවා ඇති පීඩනය හමුවේ ජීවීන් ඇදහිය නොහැකි ලෙස හැඩගැසී වඩාත් හොඳින් අනුවර්තනය වෙන බව. නමුත් මෙම අධ්‍යයනයේ පුදුම හිතෙන සොයා ගැනීම මේ අපි විස්තර කරපු ප්‍රතිශතයන් පමණක් නොවේ. මිනිසුන් සහ වනජීවීන් එකට සම්බන්ධ වෙන තැන සහ එහි ප්‍රතිඵල සුන්දර වෙනවා වගේම භයානකද වෙනවා. ඇත්තටම 2070 වසරේදී අපේ ලෝකය මොන වගේ වේවිද? මේ ප්‍රතිඵලය ඉතා ගැඹුරු එකක්.
මේ ප්‍රතිඵලයක් ලෙස සමහර පද්ධති බිඳ වැටෙන්නත් අනුවර්තනය වීමට මැලි සත්ව විශේෂ අතුරුදහන් වෙන්නත් පුළුවන්. මෙම තත්ත්වයේ යටතේදී සත්වයින් පමණක් නොවේ. මිනිසුන්ටද නව අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. නම ලෙඩ රෝග සහ සම්පත් සඳහා වූ තරඟකාරීත්වයේ අතරින් කිහිපයක් පමණයි. එසේ වුණත් එක්ව වාසය කිරීම විසින් යම් ප්‍රතිලාභද ලබා දෙනවා. නගරබද වනජීවය විසින් පාරිසරික සමතුලනය පවත්වාගෙන ආවි. ඇතැම් සත්ව විශේෂ මිනිසුන්ට යාබදව වුවත් වඩාත් හොඳින් නොනැසී සිටීවි. ඔවුන්නෙම විකෘති වූ පරිසර පද්ධතිය තුළද අත්‍යවශ්‍යම වන පාරිසරික කාර්යභාරයන් සිදු කිරීමට කටයුතු කරාවි. අපේ ලංකාවේ නම් මේ වෙනස්කම් වඩාත් හොඳින් දැකගන්නට ලැබෙනවා. මහා මාර්ගයන්හි රැකගෙන සිටමින් රථවාහනවලින් කප්පම් මිල්ලන අලියතුන් සිංහරාජයේ කොටි ගම්බදවත් දැකගන්නට ලැබීම, පියලි කලාපයේ ගොවිබිම් වලටත් අලියතුන් ඇතුළු වීම සහ මිනිස් ඉදිකිරීම නිසා කඩොලාන පද්ධති වේගයෙන් හැකිලී යාම හොඳම උදාහරණයක්. ඉතින් මින් පෙනී යන්නේ මිනිසුන් සහ වනජීවීන් බෙදා වෙන් කරන සීමාව ක්‍රමයෙන් මැකී යමින් පවතින බවයි. ගෙවී යන සෑම දශකයකම මේ සමබරතාවයේ වඩාත් මුදුමලොක් පහසුවෙන් බිඳී යා හැකි තත්ත්වයට පත් වෙනවා. සුළු අත්වැරැද්දකින් නැවත සකස් කළ නොහැකි දරුණු ප්‍රතිඵල ඇති කළ හැකි. ඔන්න දැන් තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. මිනිසා සහ වනජීවීන් එකට වාසය කරන අනාගතය විසින් පවසා සිටින්නේ මිනිසා සහ වනජීවීන් අතර වූ මහා ඝට්ටනයක්ද? එය අද අපි ගනු ලබන තීරණ මත තීරණය වේවි. ඉතින් මේ දුරස්ත සිදුවීමක් නොවෙයි. මේ දැනටමත් සිදුවෙමින් පවතින දෙයක්. මහා මාර්ග, ගොවිපොළවල් සහ වනාන්තර නුදුරේදීම වනජීවීන් සහ මිනිසුන් විසින් එකට බෙදාගෙන භාවිතා කරන ස්ථාන වේවි. එදාට අපි ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් මතු වේවි. ඔබේ දරුවන් අසලම අලිකොටි වලස්සු ගැවසෙන යථාර්ථයට ඔබට මුහුණ දෙන්න සිදු වේවි. ලංකාවේ ගම්මානවල මිනිසුන් මේ මොහොතේදීත් එයට මුහුණ දෙමින් සිටිනවා. නමුත් ඔබ සිටින්නේ නගරයේ කියා එම යථාර්ථයෙන් ඔබට බේරෙන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් එම නිසා නුදුරු අනාගතයේදී සත්වෝද්‍යානවල සිරකොට සිටින සතුන් ඔබේ නිවසේ දොරකොඩටම පැමිණේවි. ඔන්න දැන් තමයි මේ වීඩියෝ එකේ ලස්සනම කොටසට එන්නේ. ඒ ඇතැම් විට ඔබ සිහින දැකපු ලස්සන අනාගතය වෙන්නට පුළුවන්. මෙමගින් දැඩි අභියෝගාත්මක තත්ත්වයක් ඇති කරන බව පෙනී ගියත් අපි ඒ සඳහා වූ විසඳුම් මිතා ප්‍රවේශම් සහිතව සැලසුම් කරොත් එහි ප්‍රතිඵල ඔබ පුදුමයට පත් කරනවා නොඅනුමානයි. වර්ෂ 2070 දී පෘථුවිය මිනිසුන්ටම පමණක් අයිති තැනක් නොවේවි. පෘථුවියෙන් හරියටක් සත්වයින් සමග බෙදා හදා ගන්න පුළුවන් වීම මොන වගේ වේවිද? වනජීවීන් සමග ගැටෙමින් සිටින මේ අවස්ථාවේදී අපි ගන්නා තීරණ තමයි 2070 වසර සුන්දර එකක් වෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ. වාසනාවකට ඇතැම් රටවල් අනාගතයේ සුන්දර එකක් කරන්න දැනටමත් පියවර අරන්. දන්නවද ඉන්දියාවේ අලිමංකඩවල් හඳුනාගෙන ඒවාට නීතිමය වශයෙන් ආරක්ෂාව දී තිබෙනවා. කෙන්නියාවේ වැසියන් සිංහයන් රයිනෝ සත්වයින් සහ අලි සමග ගැටෙන එක නවත්තන්න ඉකෝ ටූරිසම් මගින් එම සත්වයින් සමග එකට සහයෝගයෙන් සිටින ගමන් ඔවුන්ට අමතර ආදායමක් ලබා ගන්න ක්‍රමයක් හදා දී තිබෙනවා. ඒ වගේම ඇතැම් රටවල් වනජීවීන්ට අධිවේගී මාර්ගයන් හරහා ආරක්ෂිතව මාරු වෙන්න වෙනම මාර්ගයන් ඉදිකර තිබෙනවා. මේ ඔබ දකින්නේ ඉන්දියාවේ සහ අප්‍රිකාවේ සෝලා ෆාම් වල සෙවණ ලැබමින් සහයෝගීතාවයෙන් වෙසෙන අලි ඇතුන්. ඉතින් 2070 වර්ෂයේ සිතේ මවා ගන්න. ඔබ නාගරික වීදියක ඇවිද යමින් සිටින අතරතුර අලි ඇතුන් දේ ඇසලින් ඇවිද යනවා. ඔබ ඔබේ කාර්යාලයේ ජනේලයෙන් පිටත බලන විට අසල ගසක කොටියෙකු නිදා සිටින හැටි ඔබට දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම පක්ෂීන් ගොවිබිම් වල පලිබෝධිකයින් ඉවත් කරමින් ඔබට උදව් කරනවා. කබරුන් වැනි කසර ශෝධක සත්වයින් ඔබේ නගරයේ වීදිවල මල සතුන්ගේ සිරුරු ඉවත් කරනවා. ඉතින් අපි වන සත්වයින් සමග සහයෝගයෙන් වාසය කරන්න ඔවුන්ට අතදිගු කරොත් ඔවුන් දේ සඳහා යහපත් ප්‍රතිචාර දක්වනු ඇති. මේ ඔබ සිහින මැවූ අනාගතයද? ඔබේ අදහස පහතින් දක්වන්න. ඔබ නොදැන සිටි මෙවැනි වටිනා දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.